Welcome to the channel. මේ තමයි අම්බුලුවාව. පාර ලිස්සනවා. අපි හෙමීට ඉස්සරහට යමු. වීඩියෝ එක දිගටම බලන්න. මේ තමයි අපිට ඉස්සෙලාම හම්බුන ලස්සනම තැන. මේක ලස්සන ගාඩන් එකක්. ඉස්සර නම් අම්බුලුවාව මෙච්චර ලස්සනට හදලා තිබුණේ නෑ. ඔයාලා අම්බුලුවාවේ ආවොත් ගේම්ස් ප්ලේ කරන්න. කැම්පින් වගේ දේවල් වලටත් දැන් chance එක තියෙනවා. අම්බුලුවාව කියන්නේ කුළුණ විතරක්ම නෙවෙයි කියලා. මෙතෙන්ට ආපුවාම තමයි තේරෙන්නේ. ඒ තරමටම ලස්සනයි. මධ්‍යම කදුකරේ ලස්සන මැද. වලාකුළු සමග සමීපවත් විය හැකි සුන්දර තැනක් තමයි මේ. එහෙනම් මම ටිකකට කතාව නවත්තන්නම්. ඔයාලා මෙතන ලස්සන බලන්නකෝ. මට කියන්න අමතක වුණා ඔයාලට මෙතන බලන්න පුළුවන් වාහනයක ආවොත් විතරයි. මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරයට ආසන්නව පිහිටි අම්බුලුවාව ශ්‍රී ලංකාවේ ලස්සනම සංචාරක ස්ථාන අතරින් එකක්. මෙහි තවත් සුවිශේෂී දෙයක් තමයි විවිධ ආගම් නියෝජනය කරන ආගමික ස්ථාන එකම භූමියක පිහිටා තිබීම. එය සහජීවනයේ අගය පෙන්වන සංකේතයක්. ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලනකොට ඒ ස්ථාන බලන්න පුළුවන්. මේ ටිකේ නම් ඇවිදිනකොට පරිස්සමෙන්. කූඩැල්ලෝ ගොඩක් ඉන්නවා මේ හරියේ. ඔන්න දැන් අපි ආවේ ලස්සන මාළු ගොඩාක් ඉන්න වැව ළඟට. ඔයාලට මෙතන බෝට්ටු පදින්නත් පුළුවන්. ඒ වගේම මාළුන්ට කෑම දෙන්නත් පුළුවන්. එහෙනම් අපි යමු කුළුණ බලන්න. ඔන්න අපි දැන් එතනට ආවා. අපි ගිහින් බලමු එහෙනම්. ඕ තෙමෙදි මියන් හරි නිකන් එන්න තිබ්බේ. උඩට යන තරමට පඩිපෙළ ඉහළට යන තරමට පටුවන නිසා එය ත්‍රාසජනක අත්දැකීමක් ලබා දෙනවා. ඒක නිසා උස තැන්වලට බය කට්ටිය පරිස්සමෙන් යන්න ඕනේ. මුදුනට ළඟා වූ විට අංශක 360ක අපූරු ස්වභාවික දර්ශනයක් ඔබ ඉදිරියේ විහිදෙයි. ඇත්තටම ඒක නම් පුදුම ලස්සනක් තියෙන්නේ. හිරු බැස යන මොහොතේ අම්බුලුවාව කුළුණ තවත් අලංකාර දසුණක් බවට පත්වෙයි. හැබැයි හවස 4න් පස්සේ නම් යන්න දෙන්නේ නෑ. මේ අපූරු දසුන් නිසා අම්බුලුවාව ඡායාරූපකරණයට සහ මතකයන් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ.
එක තියෙන්නේ. දැන් නම් අපි එළියට යන්න හදන්නේ උනාට. මේ දුමත් ඇවිත් තියෙන්නේ බලන්න ළමයි ලස්සනයි. හැබැයි නගිනකොට නම් පරිස්සමෙන් නගින්න ඕනේ මාර විදියට ලිස්සනවා. ෆොටෝ ෂූට් වලටත් හරිම ලස්සනයි මේ ලොකේෂන් එක. මෙතනින් යන්නත් පුළුවන්. ඉතින් ඔබත් තවම අම්බුලුවාවට ගිහින් නැත්නම් අනිවාර්යයෙන්ම එකපාරක් හරි මේ ලස්සන තැන බලන්න යන්න. එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. bye